මම කියන්න කැමති අපේ රටට ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. මේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය තුල කටවචනයට සීමා වුණු, සටන් පාඨවලට සීමා වුණු, ප්‍රකාශනවලට සීමා වුණු දේශපාලන සංදර්ශන ක්‍රියාත්මක කිරීම නතර කොට මේ රටේ ගොවියා සැබවින්ම සුරක්ෂා කරන්නට නිෂ්පාදන චක්‍රයේ යෙදවුම් වල ඉඳලා, උපකරණ වල ඉඳලා, පෝර වල ඉඳලා, කෘෂිනාශක වල්නාශක වල ඉඳලා, වනාලි මිනිස් ගැටුමේ ඉඳලා නිශ්චිත ස්ථාවර මිලක් ලබා දීම සහ පසුවස්වනු තාක්ෂණය සහ ගබඩා කිරීම, මේ නිෂ්පාදන චක්‍රය ශක්තිමත් කරන්නට කටයුතු කරන්න. දේශපාලනය තකා වී කිලෝවකට 150ක් ලබා දෙනවයි කියලා කුමුරේ වැහැලා ගොයන් කෑවට හරියන්නේ නැහැ, කුන්නක්කු බිව්වට හරියන්නේ නැහැ. ඒකෙන් මම් මුලා කරපු යුගය අද අවසන්. අද රටට අවශ්‍ය තිරසර ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් ඒ උදෙසා ඔබ කටයුතු කරන්න, නැතහොත් කරන්නට පුළුවන් අපට රට බාර දෙන්නේ කියලා යෝජනා කරනවා. ස්තුතියි. 2005 අංක